දින දෙකක් වයස ඇති බිලිඳෙකු රුපියල් 75,000කට විකිණීමට තැත්කිරීම සම්බන්ධයෙන් මවකට වසර 7ක් බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණයාද නියම කළය. පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ තීන්දු කළය. එම මුදල නොගෙවෙන්න නම් රුපියල් 20,000ක දඩයක්ද නියම කළේ අධිකරණය නියම කළ අතර අමතර මාස 6ක සිරදඬුවමක්ද නියම කළය. විමර්ශනවලින් හෙළි වූයේ කාන්තාව සහ ඇගේ සැමියා නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය බවත් එක් ඇති විමර්ශනවලින් දරු ප්‍රසූතිය සඳහා තවත් කාන්තාවක් පොළඹවා ගැනීමෙන් පසු අලුත උපන් බිලිඳා විකිණීමට සැලසුම් කළ බවත්ය. ජාතික ළමා හා කාන්තා කාර්යාංශයේ රහසිගතව පෙනී සිටිමින් කාන්තා පොලිස් සැරයන්වරියකට දරුවා විකුණා ඇති.